ව්ලොග් එක තුන්වෙනි වීඩියෝ එක. මම හිතුවා මේකට වොයිස් කට් එකක් ඇඩ් කරනවා කියලා. ඉතින් අපි අද යන්නේ අබුඩාබි සිටි එකට. අබුඩාබි සිටි එකට යන්නේ shopping කරන්න තමයි. මගේ යාළුවෙක් තමයි අද යන්නේ අබුඩාබි සිටි එකට. අපි අබුඩාබි සිටි එකට යනකොට උදේ 10 විතර වෙලා. ඉතින් පොඩි වැඩකින්ක් ආවා. ඒක නිසා අපි කෑම කන්න කියලා තමයි යන්න හදන්නේ. අපි කෑම කන්නත් තෝරගත්තේ සිලෝන් රෙස්ටුරන්ට් එක. ඒක ලංකාවේ ස්ටාෆ් එකක් වෙන ශ්‍රී ලංකන් ෆුඩ් තියෙන කඩයක්. මේ තියෙන්නේ මේ කඩේ සිලෝන් රෙස්ටුරන්ට්. මේක ඇතුළත් මම ඔයාලට පෙන්නන්නම්. අපි යනකොට මේ බුෆේ එකක් තියෙනවා දාලා තිබුණේ. බුෆේ එකෙන් කන්න ලොකු බඩගින්නක් තිබ්බේ නැහැ. ඒක නිසා ඉතින් අපි ෆයිව් රයිස් එක තමයි ගත්තේ. මේක කඩේ ඇතුළ මම ඔයාලට පෙන්නන්නම්. මේක කඩේ ඇතුළ ලස්සන කඩයක්. ශ්‍රී ලංකාවේ කොඩිය පුජ්ජහල තියෙන ලස්සන තියෙන කඩයක්. ලස්සන වගේ පිරිසිදු කඩයක්. ඒක ඔයගොල්ලෝ මේ හරින් යනවා නම් ඔයගොල්ලන්ටත් මේ කඩෙන් කෑම කාලා බලන්න පුළුවන්. අපි ඉතින් බඩු ගන්න තෝරගත්තේ ගිෆ්ලෑන්ඩ් එක. ගිෆ්ලෑන්ඩ් එකට යන්න නම් අපි මෙන්න මෙතනින් අන්ඩර්පාස් එකෙන් එහා පැත්තට මාරු වෙලා පාර මාරු වෙනවා. ඉතින් අපි අන්ඩර්පාස් එකෙන් එහා පැත්තට යනවා මුලින්ම. ඊට පස්සේ අපි ගිහිල්ලා ගිෆ්ලෑන්ඩ් එකෙන් මට ගන්න අවශ්‍ය වෙන බඩු ටිකක් තියෙනවා. ඒ ටික ගන්න තමයි යන්නේ. මේකෙන් අපි මේ චොකලට් ටික තමයි තෝරගන්නේ. චොකලට් ටික තෝරගෙන ඊට පස්සේ ෂර්ට් එකක් කලිසමකින් එමට ස්ලිපර්ස් දෙකක් ගන්නත් තියෙනවා. ෂූස් දෙකක් ගන්නත් තියෙනවා. හැට් එකක් ගන්නත් තියෙනවා. ඒ ටික තමයි ගන්න. අපි වගේම ඕගොල්ලන්ට තව මේ තියෙන බඩු ටිකක් පෙන්නන්නම්. මේ හරිය තියෙන්නේ ඕනමෙන්ට් වගේ වගේක් තියෙනවා. ඒක වැඩක් නෑ. ඊට පස්සේ මම යනවා ක්‍රීම් වගේ අයිටම් එක මට ෆේෂියල් එකක් ගන්න ඕන තියෙනවා. මෙතනින් පස්සේ මම පෙන්නන්නම් කියනවා මේකෙන් ඕක තමයි යූස් කරන ෆේෂියල් එක තමයි ගන්න ඕන. මෙතන තව අයිටම් නම් ගොඩක් තියෙනවා. ලොකුවට වෙන අයිඩියා එකක් මට නැහැ. ඔය තියෙන මම හිතන තියෙන එක පෙන්නන්නම්. මේ ක්‍රීම් ජාති වෙන පොඩ්ඩ මේ බේබි සයිටම් ඔය ක්‍රීම් ජාති තමයි තියෙන්නේ. මෙතන තියෙන එක කොණ්ඩේට ගන්න හේයා කලර් හැමදේම වගේ තියෙනවා. මෙතන ගොඩක් ප්‍රයිස් එහෙම අඩුයි. මේ තියෙන මේ නම් ෆේස් වොෂ් මම හිතන්නේ. ඔව් සමහර ඒවා ෆේස් වොෂ් සමහර ඒවා ක්‍රීම් ජාති තියෙනවා. මේ ඔලිව් වර්ග ගන්න හේයා ඔයිල්. මේක මම හිතුවේ කොණ්ඩේ යනකොට ගන්නත් නෑ වලදී හේයා කලර්. මේදී ආයම චොකලට් සෙක්ෂන් එකට ආවා. මේ දුබායි චොකලට් කියන්නේ මේ කුණාපා චොකලට් එක. මෙතන ඒ වගේ ගොඩක් තියෙනවා. මම හැම එකම try කරලා තියෙනවා. ගන්න ඕනේ අද මේන් ටික ගන්නවා. අන්ත පොඩ්ඩක් බලලා ඉන්න ඕනේ කොහෙන් price check කරලා බලන්න ඕනේ. සමහර ඒවා අඩුවට තියෙනවා. ගොඩක් එකම වගේ prices වෙනස් විදිහට තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් බලලා ගන්න ඕනේ. මේ වනම් ඉතින් මම ටේස්ට් කරලා තියෙන ලොකු මේ ගන්න මම ඒක ටේස්ට් කරලා තියෙනවා. ඒක සයිච්චර ආසාවක් මේ වනම් සෙට් වෙන්නේ ට්‍රොෆි එක වලින් හදපු මේ වන ආස නැහැ මම ඉවරහනේ. ඉතින් මෙන්න මේ චොකලට් එක තමයි රස මේක. මේක පීස් 60ක් තියෙනවා. කලාවයි ගාට. යටේ බොක්ස් එකක් දුන්නා 20 බොක්ස් එකක් තියෙනවා. අටේ එකක් ඉතින් මට කලින් මාල්චියෙන් ඉතින් අටේ බොක්ස් එකක් ගන්න දැම්ම ගන්න නෑ මම වටේම කරගෙන ගන්න. යාළුවෝ බයිනවා මම චොකලට් කන වැඩි කියලා. මම චොකලට් ජාති මාරක් දෙනවා දැන් ගොඩක්. ඉතින් මේක තමයි රසම චොකලට් එක. තුනක් ෆ්ලේවර් තුනක් තියෙනවා මම හිතන්නේ. ඒවන එක්ක සෙට් වෙන්නේ ඔරිජිනල් තුනක් වගේ නේ. ඔය ටික තමයි තියෙන්නේ. මෙතන තුනක් අයිටම් නිසා ඔක්කොම වෙ තියෙනවා. මෙතනින් මම බැලුව චොකලට් එකක්. මේක ඩේට්ස් චොකලට් එක. මේක රසයි. ඒක මම අපේ අම්මට ගන්න දුන්නා. ඒක රහයි ගොඩක්. අම්මට දුන්නා මම තාම ඒක. ඒක දැන් තමයි ඉතින් තෝරගත්ත බැලුවා. නිසා මේ ටික තමයි ලාභ එතන තියෙන්නේ. මම මේ ටික තෝරගත්තා ඉතින්. අර බොක්ස් එක පීසස් 8ක් තියෙන එක. 20 තියෙන එක ගන්න ඉතින්. ඒකත් අරගන්නවා. ගාන ප්‍රයිස් එක නේද?
ඊට පස්සේ මේ නම් මේ ෆෝන් වලට අවශ්‍ය equipment we have free back covers ඒ වගේ තියෙන ෆෝන් ස්ටෑන්ඩ් ස්විච් ඒවනම් ඉතින් මට ප්‍රයෝජනයක් නෑ. ඉතින් මෙතන තියෙනවා ඔයාලා ලංකාවට එන්න යනවා නම් ඔයාලට වික්ටයක් ගන්න ඕන නම් මෙන්න මේ වගේ මෙතන හොඳ වොයිස් තියෙනවා. මෙතන නේ මෙන්න මේ පැත්තේ තියෙන වොයිස් වගේ අයිටම්. යම් 50 100ට වගේ හොඳ වොයිස් තියෙනවා මෙතන බ්‍රෑන්ඩ් එකක්. මම සාමාන්‍යයෙන් ටිකක් කොයිද වොයිස් එක බරයි ස්ටෑන්ඩ් සීන් වෝටර්ප්‍රූෆ් ඔක්කොම වගේ තියෙන ඩිගම් 150 වගේ තමයි යන්නේ. මේ මම ගත්ත වොච් එකත් ඩිගම් 60ක් වගේ මේ වොච් එක. මම මෙතන තමයි මගේ වොච් එක ගත්තේ. දැන් මම මේක පෙන්නන ඕගොල්ලන්ට බලන්න. මගේ වොච් එකක් 3ක් වගේ තියෙනවා. මේ මෙතන වොච් වල ටික ඔක්කොම වගේ ක්වොලිටි. සමහර ඒවා ඕල්ඩ් ෆැෂන් තියෙනවා. අන්න සාමාන්‍ය හොඳ ලස්සන වොච් තියෙනවා මෙතන. ඔය මට පර්ෆියුම් එකක් බලන්නත් ඕන. මම ඔය පර්ෆියුම් සෙක්ෂන් එකක් දෙන්නම් මේකේ. මේ තියෙන පර්ෆියුම් මෙතන යක්කගෙන ඉතින් මට උදව් කරනවා පර්ෆියුම් එක තෝරගන්න. තෝරලා ඉතින් ගන්නවා මම 1% එක. ඒ වගේම මේ ගොඩක් තද ගතියක් තියෙනවා. ස්මෙල් එක ගොඩක් තදයි. මම මෙන්න මේක තමයි තෝරගත්ත පර්ෆියුම් එක. මෙතන චූටි එකක් තියෙන එකත් හරි සුවඳයි. ඒකට පොඩි ලෝගෝ එකක්. මේකේ කියලා හිටෙන් ඊට පස්සේ මම පල්ලෙහාට යනවා මට සපත්තුවක් බලන්න. ෂූස් දෙක තෝරගන්න තමයි යන්නේ අපි දැන්. මෙතන තියෙන නම් මේ බෑග් සෙක්ෂන් එක ඊට පල්ලෙහාගේ තමයි ෂූස් සෙක්ෂන් එක තියෙන්නේ. ඔය ඉන්නේ ලගේජ් සරවනවා මේ තියෙන ෂූස්. මෙතන තියෙන්නේ නම් ඔය තොග වගේ දාලා තියෙන තැන. මෙතන මේ එක ෂූස් එක දිරම් 10ක් වගේ වෙන්නේ. 10 කියන්නේ 910ක් වගේ තමයි ලංකාවේ සල්ලි වලින්. මෙතනින් සාමාන්‍ය මේ ගොඩෙන් තියෙන ලස්සන ෂූස් තියෙන තෝරලා ගන්න පුළුවන් අපිට දිරම් 10ක් 10 අරගෙන දිරම් 10ක් ගන්න. මේ ඔක්කොම දිරම් 10 ඕනේ එකක් දිරම් 10යි මෙතන. පිටකොට වල වැසාවයි. මේ හරියේ ඉතින් මම මෙතනින් නම් ගත්තේ නෑ. මේ වගේ ෂූස් දෙක තුනක් මම ගා තියෙනවා. මම මෙතනින් නේ ගත්තේ. ඊට පස්සේ අපි ආයෙ උඩට එනවා. මේ ෂූස් දෙක ගත්තා මම ෂූස් දෙක වෙන්නම් ඒක. ඊට පස්සේ මෙතනින් අපි සන්ග්ලාස් දෙකක් බලන්න ආවේ. මට නම් නෙවෙයි අර යාළුවට තමයි සන්ග්ලාස් දෙකක් බැලුවේ. මාත් ඉතින් try කරලා බලනවා. මේ මම ආසම type එකේ සන්ග්ලාස්. ඒ හැඩයට මම ආසයි. ඉතින් අපි ඉතින් try කරලා බලනවා. යාළුවා මට වයින්නවා ඉතින් මේ සන්ග්ලාස් මදියා 3ක් 4ක් දුන්නා. ඒ නිසා යාළුවා වයින්නවා සන්ග්ලාස් ගන්න නිසා. මෙහෙරින් ඔය එක සන්ග්ලාස් එක ඕකක් වෙන්නේ දිරම් 5ක් 6ක් වගේ. ලොකු ගාණක් නෑනේ. ඒක නිසා ඉතින් 30ක් ගත්ත පාඩු නෑනේ. ලංකාවේ සන්ග්ලාස් වල ගණන් හැටියට. අනේ හොඳයි ක්වොලිටි මේ සන්ග්ලාස්. ඔක්කොම හොඳ ෆ්‍රේම් එකේම ගොඩක් ක්වොලිටි. ඉතින් try කරමු ග්ලාස් එක රෝස පාටයක් මම try කරලා බලනවා නිකන්. පාට ග්ලාස් තියෙන ලස්සන නෑ මට සෙට් වෙන්නේ. try කරලා බලමු නිකන්. sorry. ඉතින් අපි ඒක try කරලා ඉවරලා ආයෙ යනවා චොකලට් සෙක්ෂන් එකට. චොකලට් ටිකක් ගන්න තියෙනවා. ඊට කලින් මම ඔයාලට වෙනනම් මේකප් බඩු තියෙන තැන. ගෑස් එකේ වටිනා මේ හරියට ඔයගොල්ලෝ ඉන්නේ අබුදාබි නම් මේකට ඇවිල්ලා බලන්න මේකේ තියෙන මේකප් බඩු වෙන ගොඩක් අඩුයි. එන්නම් නම් ඒකත් මම මේ ප්‍රයිස් එක හරියට ලිස්ට් එකක් දෙන්නම්. මෙන්න මේ වගේ බොක්ස් කරලා ගෝලිය තියෙනවා. මේවත් ලොකු ගාණක් නෑ. ඕක නම් 130ක් වගේ වෙන්නේ. නම් ප්‍රයිම් නේද බලෝ 10 ගණක් ඔය 10,000 ගණක් වගේ. මේ නම් මොනවද කියන ලොකු අදහසක් නෑ මට. ඉතින් ආයි මම ඉතින් තාවේ නම් ඉයරින් එකක් ගන්න. මට ඉයරින් එකක් ඕනේ තිබුණා. ඒ වුණාට ඉතින් මෙතන ඔක්කොම ඉන්නේ ලේඩිස් එන නෙක්ලස් වගේ ඉන්දියන් ටයිප් එකේ නෙක්ලස් වගේ එකක් තිබුණා. මේ තියෙන මම මෙතෙන්ට ආවේ ඉයරින් එකක් බලන්න. මෙන්න මේ ඉයරින් සෙට් එකේ වැලියු
එතන තිබුණ ඔක්කොම ලේඩිස් මේ ඔක්කොම ලේඩිස් මගේ ටයිප් එකට තිබුණේ නැහැ. ඒ නිසා ඉතින් විදිහට ඔක්කොම බලලා සම්මුනේ නෑ ඔලේට. ඒ නිසා ඉතින් වෙන තැනකින් ඒක බලන්න ඕනේ වෙන වෙලාවක. ඉතින් මේකම් බඩ ඔක්කොම මේකම් බඩ තියෙනවා. කොණ්ඩකට ගෑලි තියෙනවා හරවන්න තියෙනවා. ඉතින් මම ලංකාවට යනවා නම් මෙතෙන් තැවිල්ල ගන්න පුළුවන් බඩු ටික සෑහෙන අඩුයි මේක ගන්න. මේ බෑග් එකේ කීප් ප්‍රයිස් වල තියෙනවා ගොඩක් අඩුයි. ආන්ට අතන තියෙනවා ඔයගෙඩි කෙනෙකුට ඕන කරලා ගොඩක් දේවල් මෙතන තියෙනවා. උන්ට චෙක් කරලා බලලා ගන්න පුළුවන් මෙතෙන් දාවොත්. අපිට ඉතින් මෙතනින් ගන්න දෙයක් නැහැ. ආයෙ ඊට පස්සේ මම යනවා මට ඇඳුම් ටිකක් ගන්න. ඇඳුම් ටිකක් ගන්න තියෙනවා ෂර්ට් එක පරිසුවේ ගන්න තියෙනවා. හැට් එකක් ගන්න. ටැග් ගන්න තමයි යන්නේ. මේ ෂර්ට් එක මෙයා දෙන්නේ නිකන් 30ක් 36ක් වගේ සමහර සේම් වගේ ශ්‍රී ලංකාවට බලලා සේම් ප්‍රයිස්. ඉන්දාකාර දාපුවා තමයි ෂර්ට් එක ගිහලා. මම මේකේ ඉතින් ක්වොලිටි. මේ ෂෝට් වලදී ෂෝට් නම් වැඩක් නෑ. මම මෙතනින් ගන්නේ ෂෝට් එකයි ෂර්ට් එකයි දෙකම හම්බ වෙනවා. එකක් තියෙනවා ඒක ටිකක් 50 කරා ප්‍රයිස් තමයි. ඒක නාම ෂර්ට් එක සම දෙකම හම්බ වෙනවා. එකම ඩිසයින් එක එකම දෙක. ලස්සනයි. මම ඒක දෙන්නම් මෙතෙන් එනකොට මම අරගෙන තිබුණේ ගොඩක් මට ඕනේ වාසිය දුන්නා දුම් වලින් මේකේ ස්කින් හතරක් තෝරේ මම ගත්තා. ඔන්න ඔය තමයි මම ගන්නේ. ඒක වයිට් එක නම් මට සෙට් වෙන්නේ නැහැ. වයිට් එක ඉතින් යාළුවා ගන්නවා. මම ඒකේ බ්ලැක් එක ගන්නවා. ඒක බ්ලැක් එක ක්වොලිටි. මම අස බ්ලැක් වල ඒක. මම බ්ලැක් එක යූස් කරන්නේ නැහැ. ඉතින් මොකද වයිට් එක මේන්ටේන් කරනවා. ඒක ඉක්මනට දරා වෙනවා. අපි ඉතින් මේක දැන් ෆිට ඔන් කරලා පොඩ්ඩක් බලනවා. මොකද මෙහි අපිට සයිසස් වලට ගන්න අමාරුයි. මොකද සයිසස් හරි වෙනස් මෙහි තියෙන. ලාර්ජ් එක සාමාන්‍ය මම අඳින්නේ ලාර්ජ්. ඒ වුණාට මෙහි ලාර්ජ් එක මට අඳින්න වෙන්නේ. ලාර්ජ් එක පොඩි නේ. ලංකාවේ ලාර්ජ් එක ඇඳ පුළුවන් නෙමෙයි. ඉතින් අපි ඉතින් ෆිට ඔන් කරලා try කරලා බලනවා. ඒකත් කළු පාට කොමින් කළු පාට තමයි මම අඳින කොහොමද ඔය කළු පාට තමයි ඒක කළු පාට. මම ගත්තේ මේක XL එක. ඒකට ගන්න පුළුවන්. ඔව් මේක XL එක. ඒක දෙක ලොකු දුන්නේ ඒකෙන් නම් ගන්න සෙට් එක දිග. ඒකෙන් පොරොල්ලක් නෑ. මහල නිසා මට ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ මම ඒක ගන්නවා. ඉතින් ඊට පස්සේ දෙන්නේ හැට් එකක් try කරන්න තමයි. ඒ ටික අරගෙන පල්ලෙහා යනවා හැට් එකක් ගන්න. ඔතන ආයේ මම හැට් 3-4ම try කරනවා. ඉතින් 3-4 try කරලා බැලුවොත් මම දැන්නම තෝරගෙන ඉවරයි මම ගන්න හැට් එක. ආට පේනද ඩෙනිම් shoes ඩෙනිම් කලිසම් දෙන යන්න මෙතන විදිහට දෙන හැට් එක තමයි ගන්න. මේ ටික මම නිකන් try කරන්න මම අශ්වය ගන්න. අනේ අශ්වය ගත්තාම මේක දාන්න තමයි කරන්නේ. ඒක නිසා තමයි මේක try කරලා බලන්න. කවුබෝයි ඊට ඔන්න ඊට පස්සේ මම දාන එක තමයි ඒක තමයි ටික ඒක ලස්සන. ඒක හොඳ ඩෙනිම් එකක් තමයි. මේක ලස්සන. ඉතින් මම ගන්නේ මම අරගෙන ඉවරයි දැන් ගන්න කොනේ දෙන white color hat එක. මේක කියලා මම ආසම නම් මම කැමතියි. මේක ලස්සනයි. ඊට පස්සේ ඒක තෝරගෙන ඉවරලා දැන් අපි යනවා ආයේ තව චොකලට් ටිකක් ගන්නත් තියෙනවා. ඊට shoes section එකට ගිහින් බලන්න ඕනේ. ඉතින් පල්ලෙහාට ගියාට පස්සේ ආයෙමත් චොකලට් තියෙන තැනක් තියෙනවා. ඉතින් මම පෙන්නන්න එකක් මේ කියන්නේ ඉලෙක්ට්‍රික් බඩ ඉලෙක්ට්‍රික් section. අපි එතනින් ආවට පස්සේ ආයෙම shoes section එකට තමයි යන්නේ. මෙන්න මෙතනින් තමයි shoes එක ගන්න. කලින් තැනින් මම ගත්තේ නෑ. මෙතන තමයි තියෙන්නේ මම ඒකට shoes එක. මේක වලට තියෙන්නේ මම ගන්නවා.
ඉතින් අන්න දෙන එකක් තමයි මම ගන්න. ඕකයි. දෙන එක. අන්න ත්‍රාවේකද හම්බුනේ. ඒක තමයි නැති කලින් ශරීරය විද්‍යාවට. ඒකත් අරගෙන ආයි මොන යන චොකලට් වලියක් ඉතින් මම පෙන්නන්න මේ හැම එකම මේවත් අඩුයි සෑහෙන ගණන් අඩුයි මෙතන. මේ සාමාන්‍යයෙන් 20 30ක් වගේ යන්නේ. මේ හැම ෂූස්ම වගේ 20 30 උඩින් මැක්සිමම් රේන්ජ් එකේ දිරම් 50. දිරම් 50 තමයි මැක්සිමම් රේන්ජ් එකේ. දිරම් 20 30 අතරේ තියෙනවා මෙතන ෂූස්. සෑහෙන අඩුයි මිල. ලංකාවේ සාමාන්‍ය ෂූස් එකක් 5000ක් වෙනවා. මේ සෑහෙන ලොකු ප්‍රයිස් ඩිෆරන්ස් තියෙනවා. ඔතනින් බිල් කරගන්න තමයි යන්නේ. ඒ කලින් මට තා චොකලට් ටිකක් ගන්න ඕනේ. මෙතන තියෙන ටැබ්ලර් වල මේ ටැබ්ලර් වල කලින් දැක්ක වයිට් එක මේක තමයි මම බැලුවේ. ඒක දෙක තමයි ගන්නවා. චොකලට් තමයි ඊට පස්සේ ඒක වෙන දෙකකට තමයි අපි ගත්තේ. ඔක්කොම එකට දාගෙන අපි දැන් බිල් කරගෙන යනවා යන්න. ඔන්න දැන් වැඩි නම් ඉවරයි. දැන් තියෙන්නේ බිල් කරගන්න යා. එතනින් ගිහින් තමයි බිල් කරන්නේ. ආ කෝඩ් දෙකේදී ඔක්කොම කෝඩ් එක දාලා දාන්න තියෙනවා කියලා සෝස්නේ. මෙතන ගා බිල් කරගන්න. බිල් කරගන්නකොට අන්න අපේ බිල ටිකක් ලොකු නිසා අපිට වවුචර් කාඩ් හොයලා හම්බෙනවා. ඒ වවුචර් කාඩ් වලින් අපිට පුළුවන් ඔතන එළියට බහිනකොට යාළුවෝ වවුචර් එක හොරන්න කියන අපිට. ඒක හොරපක වීඩියෝ කරලා නැහැ මගේ යාළුවා. ඊට පස්සේ ඉතින් එතන අපිට හම්බුණා සර්විස් එකක් හම්බුණා. ජූස් බෝතලයක් හම්බුණා. වතුර කෑන් වගේක් හම්බුණා. ඇනොක්ස්. ඊට පස්සේ තමයි මෙතෙන් ලීගල් ෂොප් එකට. ඊට පස්සේ දෙන වෙච්ච එක තමයි මම ගත්තේ. ඒ ටික දැන් ෆයින් වෙනවා ටැක්සි එක. ටැක්සි එක දාගෙන අබුදාබි වක්සල් දාන මේ විසන්දේ කණරන් අතනින් අපි ටැක්සි එක දාගෙන කලරයි ඒක හොුණා. ඊට පස්සේ අබුදාබි බස් වල දාලා අපි බස් එක ගන්නවා. දැන් ඒක ඔක්කොම ඉවරයි වැඩ ටික ඉවරයි ගන්න ඉඳි බරගත්තා. මේ සමාවෙන්නේ අබුදාබි බස් ස්ටේෂන් එකෙන් බස්. මෙන්න මෙතනින් තමයි අපි බස් කාඩේ රීචාර්ජ් කරන්න ඕනේ. මේ බස් ඒ තමයි අපේ බස් එක තාම මොකද? මේ අපි යන අපේ දෙවියන් ඔක්කොම දවසම ගෙවනවා මම. උදේ 10ට දැන් වෙලාව හොස 5යි ගා. ඔන්න ඉතින් මේ ඉතින් හයිවේ වෙන හයිවේ යන්නේ. මොනවද වෙන්නේ අපේ ඒරියා එකත්. ඉතින් මෙන්න නයි හොඳ පණ ගිහිල්ලා ලාඩිය දාගෙන ගත්ත බඩ ටික තමයි තියාගෙන ඉන්නේ. හොඳ ඉවරයි ඉතින් හොඳ පණ ගිහින් ඉන්නේ. ඉතින් මම මේ ඒරියා නයි මගේ ඒරියා. අපේ අකෝමඩේෂන් මම වෙන පරිවෙන් ආපුවා අපේ ඉන්වෙස්ට්මන්ට් Don't forget to subscribe.